මැරෙන්න මොහොතකට කලින්. මට නම් අද මරණ බිය දැනුණා හලවත්. මං තාම පණ පිටින් ළමයි. ජයිනි යුද්ධයට යනවා වගේ ටිකක් ඉවක් හිතනවා. නෑ මුද්දෙන් යනකො. වලු ඩවාගේ දා. යා කිබුලෙක් වගේ. අඩෝ මේකේ නේද ඉතරේ. යාරද කිතුනා. හලෝ ළමයි අද යමු මාත් එක්ක ගර්ල්ස් ඩේ අවුට් එකක්. මට යන්න චුට්ටක් පරක්කු වුණා. තව පොඩ්ඩේ මම උතෙන්ට යන්න කලින් බස් එක පිටත් වෙනවා. කටින් ගිය ට්‍රිප් එක ඇත්තට ගියා මොකද්ද වඩි කියන දේ. තව පොඩ්ඩක් මේකත් බස් එක මිස් වෙලා තෝදා. ජයනි මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? 5:45යි නිදාගන්න කියලා කියන්නේ තුම බස් එකට. ඔතෙන්ට මොකද්ද කියන්න තියෙන්නේ? ට්‍රේන් එකේ යනවා හයිවේ ට්‍රේන් එක පතරයි ගලන්න යනවා. බස් එක 7ට එන්න බැරි වුණා. පේනවනේ ඉතින් අපේ කට්ටියගේ ප්‍රතිචාර. ඔක්කොමලා බය වෙලා හිටියේ ඇත්තටම මමත් බය වෙලා හිටියේ මට වෙලාවට යන්න බැරි වෙයි බස් එක මිස් වෙයි කියලා. කොහොම හරි අන්තිමට ඉතින් බස් එක අල්ලගත්තා. අපි කට්ටිය යන්නේ කොහෙද කියලා මම ඔයාලට vlog එකේ මැද හරියේදී කියන්නම්. හුඟ දවසක් තිස්සේ ඉතින් මේක ප්ලෑන් කරලා අන්තිමට ඉතින් අපි කට්ටිය කොහොම හරි ආවා. අනේ මගේ බෑග් එක. අපි බස් එකට නැග්ගේ උදේ 7ට වගේ. අපි මාගමුරෙන් තමයි නැග්ගේ. කොහොම හරි අපි බහිනකොට 8:00 වගේ වෙලා තිබුණේ. ඒ කියන්නේ පැය එකමාරකින් වගේ අපි ඇවිල්ලා තියෙනවා. ඔයාලා දැන් නම් දන්නවා ඇති අපි කොහෙද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි ගෝල් වලට තමයි ආවේ. අපි ගාලුකොට යන්න නම් ප්ලෑන් කරන් හිටියේ නෑ. හැබැයි බස් එකෙන් බැස්සට පස්සේ හිතුණා එතනම තියෙන හින්දා නොගියොත් අපරාධ කියලා. ඒ හින්දා ඉතින් ඔන්න ඔය කමක් නෑ කියලා අපි කට්ටිය ඉතින් ඔය යනවා. ඉතින් අද දවස පොඩක් අපිට ස්පෙෂල් දවසක්. මම ඇයි කියලා ඔයාලට වීඩියෝ එකේ මැද හරියේදී කියන්නම්. අපේ වැකේෂන් එකේ මේ ගෙවෙන්නේ අන්තිම දවස් ටික. ඉතින් ගොඩාක් ප්ලෑන් කරලා අන්තිමටම කොහොම හරි ඉතින් මෙහෙම කොහෙට හරි අපි කට්ටිය ආවම පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඒත් ඉතින් අපේ සෙට් එකේ තව දෙන්නෙක් අඩුයි. ඒ දෙන්න නැහැ. ඉතින් ඉතුරු කට්ටිය ඔක්කොම ගියා. මම නම් චූටි කාලේ ආවට පස්සේ මේන පළවෙනිම වතාව ගාලු කොටුවට අපි කවුරුත් දන්නෙත් නෑ මේ යන්නේ හරි පැත්තෙන්ද කියලා. කොහොම හරි ඉතින් පාරකුත් හොයාගෙන ගියා. ඒ ඇස් ඉතින් අපේ සෙට් එකේ එක්කෙනෙක් කියනවා මෙන්න මේවත් බලලා යන්නලු. ඉතින් අපි මේව බලන්නේ ඉඳ දන්නෙත් නැහැ කියලා. අම්බෝ ළමයි මේ වෙලාවේ පුදුම අවසරක් තිබුණේ. ඒත් ඉතින් උඩට නැගගෙන ඇවිල්ලා view එක බලද්දී නම් ඒ තිබිච්ච මහන්සිය ඔක්කොම යනවා. ආවට මොකද ඉතින් අපි කට්ටියට වැඩි වෙලාවක් මෙතන ඉන්න හම්බුනේ නැහැ. මොකද අපි ඩේ අවුට් එකට යන තැන අපිට චෙක් ඉන් වෙන තිබ්බේ උදේ 9ට. දැන්ටමත් 9 පහ වෙලා තිබුණේ. ඒ නිසා ඉතින් අපි කට්ටියට ටක් ගාලා බැස්සා. අපි මේ ආවේ ගාලේ තියෙන ලෙෂර් ලෑන්ඩ් එකට. අපිට ගාලෙන් බැහැලා විනාඩි 20ක් වගේ තමයි ගියේ මෙතනට එන්න. මෙතනට බස් එකේ වුණත් එන්න පුළුවන්. හැබැයි බස් එකේ ඇවිල්ලා මීටර් 200ක් 300ක් වගේ බැහැලා පයින් එන්න තියෙනවා. මෙන්න මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තිබුණේ. කොහොම හරි අපිට ගයිඩ් කෙනෙකුත් එතනටම ඇවිල්ලා හිටියා අපිව ගන්න. ඒ වගේම ගියපු ගමන් මෙන්න මේ වගේ රසම රස වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් හම්බුණා.
ඔයාලට කිව්වේ අද දවස අපිට ටිකක් ස්පෙෂල් දවසක් කියලා. ඉතින් අපි යාට පොඩි ප්‍රෑන්ක් එකක් කරා බර්ත්ඩේ එක අමතක වෙලා වගේ හිටියේ. කවුරුත්ම විශ් කළේ නැහැ. එයා ඇත්තටම හිතලා තියෙන්නේ අපිට බර්ත්ඩේ එක අමතක වෙලා කියලා. කේකුත් කාලා අපි චුට්ටක් මේක වටේ පොඩ රවුමක් දැම්ම බලන්න. ඔයාලා මෙතනට આવොත් කරලා ඉවර කරන්න බැරි තරම් ගේම්ස් එක ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. ඇත්තටම අපි මේ තියෙන සමහර ඇක්ටිවිටීස් වලට ගියෙත් නැහැ. මොකද ඒ තරම් තියෙනවා කරලා ඉවර කරන්න බැරි තරම්ම තියෙනවා. ඒ වගේ මතක් කරන්න ඕනි මෙතන ඉන්න ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. එයාලා මාරම හොඳයි. අපිට ගොඩාක් දේවල් වලට එකල සපෝට් කරා. යාළුවොත් එක්ක යන්න නම් highly recommend කරන්න පුළුවන් තැනක් තමයි මෙගාලා ලෙෂර් ලෑන්ඩ් එක කියලා කියන්නේ. මේකේ pool දෙකක් තියෙනවා. ඔයාලට මේ පේන pool එකයි තව උඩ pool එකක් තියෙනවා. ඒ pool එක ගාව තමයි ගොඩාක් activities කරන්න තියෙන්නේ. ඒ ටික මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. අපි කට්ටිය ටිකක් ඇවිදලා දැන් මේ යන්නේ චේන්ජ් කරගන්න. අපි මේ ඩේ අවුට් එකේදී රූම් එකක් ගත්තේ නැහැ. හැබැයි අපිට චේන්ජින් රූම්ස් ඊට පස්සේ ලොකර්ස් වගේ ඒවා හම්බුණා. ඉතින් අපි සෙට් එකටම එක ලොකර් එකක් හම්බුණා. ඉතින් ඒකේ බඩු ටික ඔක්කොම දාලා ඒ කී එක පරිස්සම් කරගන්න තමයි තියෙන්නේ. අපි බැරි වෙලා හරි ඒ කී එක නැති කරගත්තොත් අපි ඒකට පේ කරන්න ඕනේ. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම කී එක පරිස්සම් කරගන්න වෙනවා. මේ වෙලාවේ මෙච්චර ගැම්මෙන් හිටියට වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට තේරෙයි අපි කොහොමද ඉන්නේ කියලා. අපේ පළවෙනි ක්ලාස් ජනක අධ්‍යක්ෂකව. බෝඩ් එක තව ඉස්සරහින් තියාගන්න. තව ඉස්සරහට ගන්න බෝඩ් එක. බෝඩුත් ඕනේ. බෝඩ් එක තව ඉස්සරහින් තියාගන්න. වාඩි වෙලාද යන්න ඕනේ. වාඩි නිකන් නා. ආන්සිලා වුණත් එත හැකියවද? ඔව්. එන්න ඉස්සරහට. අම්බෝ ආන්සි වෙලා යන එක හොඳයි නේ. අත් දෙක ඉස්සරහට අදුව දාන්න. අම්බෝ ළමයි මෙයාලා hina වුණාට මට නම් උතුර දකුණ මාරු වෙලා හිටියේ ඇත්තටම. ඉතින් මේ ඉන්නේ අපේ අනිත් එක්කෙනා. අද ඔයාලට කියන්න තියෙන්නේ අපේ මට නම් අද මරණ බිය දැනුණා හලෝ. මං තාම පණ පිටින් ළමයි. මම පොඩ්ඩක් අපේ අම්මට තාත්තට මම එතන එවනේ තමයි මැරුණේ කියලා හොලෝ. මම හිතුවා ඇත්තටම මම මැරුණා මගේ ඔළුව පැලුණා කියලා හලෝ. අපි බය වුණාට ඇත්තටම මෙතන බය වෙන්න දෙයක් නෑ. මොකද හැමතැනම වගේ ලයිෆ් ගාර්ඩ්ස්ලා ඉන්නවා. යාලා බලනවා අපි ගැන. ඒත් ඉතින් පළවෙනි පාරටම ගියපු නිසා වෙන්නේ නැති අපි කට්ටිය ඇත්තටම හිතුවේ අපි මැරුණා කියලා. මේ තියෙන්නේ අපි දෙවනියට ගියපු ස්ලයිඩ් එක. ඒක වීඩියෝ වෙලා නැහැ. හරි හලෝ. හරි. මෙන්න මේකත් තිබුණා. හැබැයි අපි නම් ඒ වෙලේ ඔකට ගියේ නෑ බය වෙලා හිටිය නිසා. මේ පූල් එකේ පාරුවක් වගේ එකක් හදලා තිබුණා. ඇත්තටම අපි එක කඩලා ආපු නැති ටික විතරයි පුදුම වදයක් ඒ පාරුවට දුන්නේ. කිඹුලෙක් වගේ
ඔයාලට මේ පූල් එකේ බෝල ගහන්නවත් පුළුවන්. මේකේ නෙට් එකක් දාලා ඒවත් තියෙනවා. ඉතින් ඔයාලට එහෙම ප්ලේ කරනවා නම් ඒව කරන්නත් පුළුවන්. ඔහොම නට ඉද්දී කොහොම හරි අපේ ලන්ච් ටයිම් එකත් ආවා. ඊට පස්සේ අපි එහෙමම ලන්ච් එක ගන්න ගියා. ඉතින් අපිට බුෆේ තමයි තිබුණේ. මෙන්න මේව තමයි ඉතින් අපිට ඇරේන්ජ් කරලා තිබුණේ. මේ පැත්තෙන් මේම එහෙම මෙන්න මේ ස්ලයිඩ් එක යනවා නම් මෙන්න මෙතනින් යන්න ඕනි. අපි දැන් අන්න අර අතන්ට පූල් එකට. ඔව් කියන්න. අර මේ ඉයර්ෆෝන් එක ගෙනල්ලා නැහැ කිව්වම මං ඇතුළට යන්න මෙතනින් කමක් නැහැ කියලා. ඔව්. මෙන්න මේ පූල් එකට යනවා නම් අනිවාර්යයෙන්ම ලයිෆ් ජැකට් දාන්න ඕනි. මොකද අඩි 10ක් ගැඹුරුයි මේ පූල් එක. ඉතින් මේ වගේ ලයිෆ් ගාඩ්ස්ලා ඉන්නවා. ඒ නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. එයාලා අපිට ගයිඩ් කරනවා මොනවද කරන්න ඕනි, කොහොමද කරන්න ඕනි කියලා. මේ උඩ ඉඳන් පයින්න එහෙම අවශ්‍යතාවයක් නෑ අපිට. මේ දෙවනි නෙමෙයි අපේ මේ කියන්නේ තුන්වෙනි ක්ලාස් ගණක දෙකී. මෙයා අනිත් එක්කෙනත් රෙඩි. අම්බෝ මම මේකේ මෙච්චර ගැම්මෙන් හිටියට මේ පූල් එකට දැම්මට පස්සේ මම ඇඬුවේ නැති ටික විතරයි. මගේ යාළුවෝ ටික කියයි මම එතන ඇත්තටම ඇඬුවේ නැති ටික විතරයි. මට මාරම බය හිතුණා. මේකෙදි මේ තියෙන ඇක්ටිවිටීස් වලට අපිව එකපාරට දාන්නේ නැහැ. චුට්ටක් අපිව පොඩි ට්‍රේනින් එකක් වගේ චූටි ට්‍රේනින් එකක් වගේ දීලා තමයි අපිට මේ තියෙන ඇක්ටිවිටීස් වලට දාන්නේ. දැන් මේ අපේ එක්කෙනෙක් මෙතන හිටපු ලයිෆ් ගාඩ් බලෙම වගේ එක්කන් ගියා. ආපු එකිනුත් වැඩක් නැහැනේ මේ ඇක්ටිවිටි එක කරන්න කියලා. මාව යන්නේ නැහැ බහුලකට. එතනම එපා. මට මේක දාන්න මට දැන් පහළ පූල් එකට යන්න. මට මේක දාන්න යන්න. දයලි ඔයාට පුළුවන්. එයා ඉන්නල්ද? මේ ඔසරි යන්න. කොහොම හරි අපේ සෙට් එකේ වැඩිපුරම කොන්ෆිඩන්ස් තියෙන කෙනා වැඩේට ගියා. මෙන්න අඩ ඉවිසි Ready? 3 අතාරින්න. ඔයා 1 2 එලිලා ඉන්න. ඊයමයි. Jump. හරි අත හයින් ගහන්න ඕනේ නැහැ. කොහොම ඉඳන් ඉන්න. මට හාස්‍ය කොහොම හරි බෑ කියලා ගියපු එක්කෙනා ඔන්න ආයිත් කරන්න ඕනි කියලා ආවා. තව පොඩ්ඩෙන් මහා විනාශයක් කරගන්න කියලා යන්තම් දෙන්නා.
දන්නේම නැතුව ඔහොම ඉතින් වෙලාවත් ගියා. මං හිතන්නේ අපි දවසෙන් වැඩි හරියක් හිටිය පූල් එකේ. තිබ්බ අනිත් ඇක්ටිවිටීස් කරනවටත් වඩා අපිට උවමනාව තිබ්බේ පූල් එකේ ඉන්න. ඊට පස්සේ ඉතින් අපි ආයිමත් චේන්ජ් කරගෙන දැන් මේ මෙතන ට්‍රී හවුස් එකක් තියෙනවා. ඒකට යන්න උවමනාව තිබ්බ ලොකුවටම චුට්ටක් පරක්කුත් වෙලා තිබෙන යන්න ආයිමත් ගෙවල් වලට. ඒත් ඉතින් ආපු එකේ නොගිහින් බෑනේ ඒකටත් කියලා ඔන්න ඔහේ කමක් නැහැ කියලා. ඉතින් අපි ඒකටත් ගියා. මම නම් හිතන්නේ අපි කාටවත් අද දවස අමතක වෙයි කියලා. මොකද ඒ තරම් අපි අද දවස මාරම විදිහට එන්ජොයි කරා. මෙන්න මේ විශාල පඩිපෙළ නැගගෙන ගියාට පස්සේ මේ වගේ ලස්සන view එකක් ඔයාලටත් බලා ගන්න පුළුවන්. අපේ සෙට් එකේ එක්කෙනෙක්ට ගෙදර යන චුට්ටක් පරක්ක වෙලා තිබුණේ. ඒ නිසා ඉතින් හවසට හම්බෙන ඊවිනිං ටී එකත් එපා කියලා අපි කට්ටිය ඔන්න ඔය ගියා. මෙන්න මෙතනදී තමයි අපිට මරුම වැඩේ වුණේ. අපි දාපු කැබ් එකකින් කිව්වා අපේ කට්ටිය වැඩි ඒ නිසා එක්කන් යන්න බෑයි කියලා. පස්සේ ඉතින් යංකල්ම කැමති වුණා ආයිමත් අපි ඉතින් එක්කන් යන්න. අපි කට්ටිය ඉතින් හිතින් බැන කොහොම හරි ගියා. ඇත්තටම අපි බය ආවේ අපිට බස් එකක් නැති වෙයිද කියලා. කොහොම හරි ඉතින් බස් එක දැක්කට පස්සේ තිබ්බ සේරම බය ගියා. ඔයාට ඕන නයිද? යන්තම් ඉතින් අයින සීට් එකකුත් හම්බුණා. ඇත්තටම කිව්වොත් මීඩියා අවුට් එකේ යනකම් අපිට ෂෝ එකක් තිබ්බේ නෑ අපි කට්ටිය යයි කියලා. හැබැයි ආපස්සට හැරිලා බලනකොට අපි අද දවසට ගොඩාක් මෙමරීස් අපේ ලයිෆ් එකට එකතු කරගෙන තියෙනවා. ඉතින් ඔහොම අපි අද දවස ඉවර වුණා. ජීවිතේ කවදාවත් නම් මේ දවස නම් අමතක වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි බයි.